ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා අතිශයින්ම වැදගත් ජාතික වැඩසටහනකට සමාරම්භයක් ලබා දුන්න පසුගිය 30 වෙනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී එතුමා මත්ද්‍රව්‍ය විරෝධී සටන සම්බන්ධයෙන් ඉතාම පැහැදිලි විවරණයක් කළා. ඒ වගේම රජයේ බලාපොරොත්තුව සහ මුලින්ම මේ මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීම සඳහා වූ වැඩපිළිවෙල ඉදිරිපත් කළා. ඒක අති විශිෂ්ටයි, හැමදෙනාගේම ප්‍රශංසාවට යොමු වන කාරණාවක්. ඒ වගේම කාගේ සහයෝගය ලබා දිය යුතු ජාතික වැඩසටහනක් එතුමා ඉදිරිපත් කළේ. හැබැයි අපට ප්‍රශ්නයක් එනවා, හෝදා කොහොමද මඩේ දාන්නේ කියන ප්‍රශ්නය. ජනාධිපතිතුමා මේ සෝදන වැඩපිළිවෙල අනිත් පැත්තෙන් මඩේ දානව නේද? ඒ මඩේ දාන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි, ගංජා වගාව රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට ක්‍රියා කිරීම. දැන් අද මේ වන විට පෞද්ගලික සමාගම් 6කට අක්කර 64ක පමණ භූමි ප්‍රමාණයක් මීරිගම ආයෝජන කලාපයෙන් ලබා දීලා තියෙනවා ගංජා වගාවට. ගංජා වගා කටයුතු මේ වන විට ආරම්භ කරලා තියෙනවා. රජය කියන්නේ මෙය අපනයනය කිරීම සඳහා පමණයි කියලා. නමුත් ඒක බුදු හීනයක් විතරයි. මේක අතිශයින්ම අසාර්ථක, අදූර දර්ශී, කිසිදු ශක්්‍යතා වාර්තාවකින් තොරව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් කියන බව මේ රටේ සිවිල් සංවිධාන පෙන්වා දුන්නා. අධිපූජ්‍ය මහානායක මහාමයන් වහන්සේ ප්‍රධාන ආගමික නායකවරු මේ සම්බන්ධයෙන් රජයට කරුණු කියලා තියෙනවා. නමුත් ඒ කිසිවක් ගැන සැලකිලිමත් වීමක් නැතුව රජය මේ වන විට ගංජා වගාව ආරම්භ කරලා තියෙනවා අපනයන භෝගයක් හැටියට කියලා. සාමාන්‍යයෙන් මේ සම්බන්ධයෙන් පැහැදිලිවම මුළු රටම දන්නා කාරණය තමයි මේ ව්‍යාපෘතිය පසුගිය රජය සමයේ ගෙනහල්ලා ප්‍රතික්ෂේප වෙච්ච වැඩපිළිවෙලක්. පසුගිය රජයේ සමයේ ගෙනහල්ලා ප්‍රතික්ෂේප වෙලා මහජනතාවගේ පිළිකුලට ලක් වෙලා ප්‍රතික්ෂේප වෙච්ච වැඩපිළිවෙලක්. දැන් ඒ ආණ්ඩුව අනුගමනය කරන්න බලාපොරොත්තු වෙලා අසාර්ථක වෙච්ච අසාර්ථක ව්‍යාපෘතියක් ඇයි මේ ආණ්ඩුව තමන්ගේ කරට ගන්නෙ කියන ප්‍රශ්නය පොදුවේ කාටත් පැනගෙන ප්‍රශ්නයක්. ඒකම අපි පැහැදිලිවම පෙන්නලා දුන්නා මෙහි තියෙන නීති විරෝධී භාවය. එය ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යවස්ථාවට මුළුමනින්ම පටහැනි වැඩපිළිවෙලක්. මේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මුල් කරගෙනයි මේ වැඩසටහන කරන්නේ. නමුත් මේක නීති විරෝධී වැඩපිළිවෙලක්. 1929 අංක 17 විෂ අභින්නා අන්තරාදායක ඖෂධ ආඥා පනත තාමත් ක්‍රියාත්මකයි. ඒක අපේ ව්‍යවස්ථාවේ කොටසක්. ඒ අනුව මේ ගංජා විෂ මත්ද්‍රව්‍යයක්. ඒ විෂ මත්ද්‍රව්‍ය වැවීම, ළඟ තබා ගැනීම, වෙළඳාම, ආනයනය කිරීම, අපනයනය කිරීම සපුරා තහනම්. එපමණකුත් නෙවෙයි, රේගු ආඥා පනත තියෙනවා. රේගු ආඥා පනත යටතේ ගංජා ආනයනය, අපනයනය සපුරාම තහනම්. වෛද්‍ය ආඥා පනත තියෙනවා, සුරාබදු ආඥා පනත තියෙනවා, ආහාර හා විලවුන් පනත තියෙනවා. මේ සෑම ආඥා පනතකටම අනුව ගංජා ප්‍රවර්ධනය, ළඟ තබා ගැනීම, වෙළඳාම, ආනයනය, අපනයනය සපුරා තහනම්. මෙවන් නීති විරෝධී ක්‍රියාවක් ඇයි වත්මන් රජය අනුගමනය කරන්නේ? මොකද්දෝ හීනයක් දකිමින්. ඒ නිසා අපි ඉතාමත් පැහැදිලිවම කියනවා මේ නීති විරෝධී ක්‍රියාවක්. ඒක අංක 1. අපි සලකන්නේ ඊටත් වඩා, ඒ අංක 1ටත් වඩා ඉදිරියෙන් තියෙන ප්‍රශ්නය. මේක මේ රටේ සදාචාරය විනාශ කරන, සංස්කෘතිය විනාශ කරන, අපේ ජන සමාජයේ මානසික සෞඛ්‍යය විනාශ කරන බරපතල අපචාරයක් මේ ආරම්භ කරන්න යන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන්. ජනාධිපතිතුමා 30 වෙනිදා ප්‍රකාශයට පත් කළ ජාතික ප්‍රතිපත්තිය ඇත්තනම් මේ විෂමද්‍රව්‍ය වගා කිරීම පිළිබඳ යෝජනාව වහාම නැවැත්විය යුතුයි. එසේ නොවන්නේ නම් සිවිල් සංවිධාන සියලුම දෙනා එකතුව, විශේෂයෙන්ම මහානායක මහාමයන් වහන්සේලාගේ අනුශාසනා උපදේශ
මේ සම්බන්ධයෙන් රජයට ලබා දීලා තියෙනවා. නමුත් ඒ කිසිවක් ගණන් ගන්නේ නැතිවයි රජය මේ වැඩපිළිවෙල කරන්නේ. මේට විරුද්ධ විය යුතුයි. කුමක් හේයිද? මේ වැඩපිළිවෙල යටතේ ජනාධිපතිතුමා අර කියාපු ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ වෙනවා. පමණක් නෙවෙයි රටේ සදාචාරය පිරියනවා, සෞඛ්‍ය පිරියනවා. ඒ නිසාම රටේ ආර්ථිකය පිරියනවා. මුළු රටම මහා අගාධයකට යොමු කරන ගංජා වගා ව්‍යාපෘතිය වහාම නැවැත්විය යුතුයි. ඒක තමයි රටේ පොදුව ජන මතය. ඒක ගිය ආණ්ඩුවේදී මේ මතය පරාජය වුණා. දැන් අපට සිද්ධ වෙනවා නැවතත් මේ රජය යටතේ ඒ දුර්දාන්ත ප්‍රතිපත්තිය පරාජය කරන්න. පසුගිය රජයේ නියෝජ්‍ය ඇමතිවරයක්ව සිටි ඩයනා ගමගේ මහත්මිය තමයි මේ පනත ඉදිරියට ගෙනහල්ලා විශාල මේ ප්‍රචාරණයක් කරමින් මේ පනත ඉදිරියට ගෙනාවේ ගංජා වගාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්. මේ ඉදිරිපත් කරපු අවස්ථාවේදී රටේ සිවිල් සංවිධාන ආගමික නායකවරු හැම දෙනාම එයට විරුද්ධ වුණා. අවසානයේ ඒ දේ නිසා තමයි එදා ආණ්ඩුවට එදා දේශපාලකයන්ට ඇත්ත වශයෙන්ම ඡන්ද පවා අහිමි වුණේ. ඒක මතක තියාගත යුතුයි වත්මන් රජයේ. වත්මන් රජයට මේසා විශාල ජනමතයක් ලැබුණේ එදා පැවති රජයේ දුර්දාන්ත ප්‍රතිපත්ති නිසා. විශේෂයෙන්ම ගංජා වගා ව්‍යාපෘතිය මහජන පිළිකුලට ලක් වුණා. ඒ නිසාම වත්මන් පාලකයන්ට විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. ඒ පසුගිය රජයේ අදූරදර්ශී අත්නෝමතික වැඩ ප්‍රතික්ෂේප කිරීම නිසා. එතකොට අපි අහනවා දැන් වත්මන් ජනාධිපතිතුමා ප්‍රධාන රජය ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ ප්‍රතික්ෂිප්ත වූ මහජන පිළිකුලට ලක් වුණු වැඩපිළිවෙලද ඔබතුමාලා මේ නැවත ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒක ඇත්ත වශයෙන්ම ඛේදජනක දෙයක් අපිට දකින්න. ඇත්ත වශයෙන්ම විපක්ෂයේ මට පේන්නේ බොහොම බුද්ධිමත් මේ වෙලාවේ බොහොම බුද්ධිමත් ඒ වගේම කෛරාටික විදිහේ වැඩපිළිවෙලක් මට පේන්නේ ක්‍රියාත්මක කරන්නේ විපක්ෂය මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙන්නේ කෛරාටික විදියට. කොමක් හේද? විපක්ෂය පැහැදිලිවම දන්නවා. මේ ගංජා වගා ව්‍යාපෘතියේ විතරක් නෙවෙයි ඒ වගේ ව්‍යාපෘති ගණනාවක් ආණ්ඩුව අලුතෙන් අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. ගංජා වගාව අංක 1 තමයි. නමුත් ඒ වගේ අදූරදර්ශී මහජන ප්‍රකෝපයට සහ පිළිකුලට යොමු වෙන ව්‍යාපෘති ගණනාවක් මේ රජය දැනට ක්‍රියාත්මක කරගෙන යනවා. විපක්ෂයේ පැහැදිලිවම දන්නවා මේ ව්‍යාපෘති නිසා වත්මන් රජයේ ජනප්‍රියතාව ඉතාමත් ඉක්මනින් අඩු වෙනවා. ඉතාමත් පැහැදිලිවම වත්මන් රජයේ අප්‍රසාදයට පත් වෙනවා, මහජනතාවගේ පිළිකුලට ලක් වෙනවා කියන බව පැහැදිලිවම විපක්ෂය දන්නවා. ඒ නිසා තමයි විපක්ෂය ඒකට විරුද්ධ නොවි ඔහොම යන් කියලා ඉඩ දීලා ඉන්නේ. Tamanට මේ මගින් දේශපාලන අවස්ථාවක් ලැබෙනවායි කියන බව. මොකද මේක තමයි අත්දැකීම. ගිය ආණ්ඩුව මේ වගේ අදූරදර්ශී, සංස්කෘතික විරෝධී, සදාචාර විරෝධී ව්‍යාපාර කරන්න ගිහිල්ලා තමයි ඒ රජය අප්‍රසාදයට පත් වෙලා පිළිකුලට ලක් වුණේ. ඒ වැඩ පිළිවෙලම මේගොල්ලෝ කරනකොට පැහැදිලිවම දන්නවන්නේ සිදුවන ප්‍රතිඵලය කියන්නේ. පැහැදිලිවම දන්නවන්නේ සිදුවන ප්‍රතිඵලය කුමක්ද කියන එක. ඒ නිසා තමයි විපක්ෂය ඉන්නේ හරි ඔහොම යන් ඕක අපට ලැබෙන chance එකක් කියලා හිතාගෙන ඉන්නව නිසා වෙන්නේ නැති. ඒකාන්තයෙන්ම විපක්ෂය මේ ගැන නිහඬ. ඒ වශයෙන්ම ගංජා ජාවාරමට උත්තේජනයක් තමයි දැන් මේ දක්වා දැන් මේ නීති ඔක්කොම මම කිව්වනේ අර ආඥාපනත් සියල්ලම තියෙද්දි නීති විරෝධී. දැන් ආණ්ඩුව සිද්ධ වෙනවනේ නීතිය වෙනස් කරන්න. ඒකත් බැරි වෙන්නේ නැහැ. ඇත්තන්ට ඕන තරම් ඡන්ද තියෙන නිසා. දැන් නීති වෙනස් කළාම මොකද්ද වෙන්නේ? නීති වෙනස් කළාට පස්සේ අර තහංචි නැති වෙනවා. අර ප්‍රශ්න මොකක් නැති වෙනවා. ජාවාරම්කාරයින්ට ධනක් එනවා. අනික් කාරණාව රජය කියනවා අපි ඉතාමත් දැඩි ආරක්ෂිත ප්‍රතිපත්තියක් යටතේ අපනයනයේ භෝගයක් හැටියටයි මේක වර්ධනය කරන්න කියලා. නමුත් හොඳටම දන්නවනේ දැන් මේ ගංජා වගා කරන වතුවල කවුද ඉන්නේ මුරට? කවුද මේ හොයා බලන්නේ? කවුද මේ හරියට අධීක්ෂණය කරන්නේ? රොබෝලද ඉන්නේ වටේ? නෑනේ. සාමාන්‍යයෙන් සම්මස්ලේ ඇටනහර සහිත මිනිස්සුනේ. ඉතින් මේගොල්ලෝ කොයි දේවල් වලට පෙළඹෙනවද කියන අපි දැන් මේ දන්නවනේ පාතාල ලෝකයේ වැඩ කරන දැක්කහම සල්ලි වලට කොයි තරම්නම් දෙනෙක් නැමිලා තියෙනවද
සල්ලි නිසා දුරාචාරයට යොමු වෙන පිරිස කොහොමද කියලා. ඉතින් ඒ නිසා මේ වගේ ව්‍යාපෘතියක් කිසිසේත් සාර්ථක වෙන්නේ. අනික් කාරණාව තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා එදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා මේ ව්‍යාපෘතියේ ශක්්‍යතා පිළිබඳ. ශක්්‍යතා අධ්‍යයනයක් ගැන. ඒ කියන්නේ මේ නිෂ්පාදන කොච්චර කරනවද, මොන රටවල් වලටද මේ නිෂ්පාදනට බාරගන්නේ, මොනතරම් ප්‍රමාණයන්ගෙන්ද බාරගන්නේ, මොනතරම් කාලයකටද බාරගන්නේ කියලා ඇහුවාම ඒ කිසි දෙයකට උත්තර හම්බුනේ නැහැ එදා පාලකයන්ගෙන්. ඒවත් එක්ක තමයි ඒ වගේ ප්‍රශ්නත් එක්ක තමයි ඇත්ත වශයෙන්ම මේ අසාර්ථකභාවය ප්‍රදර්ශනය වුණේ. ඒ නිසාමයි මේ රජය ප්‍රතික්ෂේප වුණේ, පිළිගොඩ ලක්ුණේ. ඉතින් අදත් අපි අහන්නේ ওই ප්‍රශ්නම තමයි. කවුද මේව බාර ගන්න රටවල්, කොච්චර කාලයකටද, කොයිතරම් ප්‍රමාණවලටද? එසේ ඒ විදේශ රටවල්, විදේශ ගනුදෙනුකාරයෝ යම් විටක ඒ නිෂ්පාදන ප්‍රතික්ෂේප කළොත්, ඒ කියන්නේ විදේශ වෙළඳපොළ අහිමි වුණොත් මොකක්ද මේ නිෂ්පාදනයට කරන්නේ? පුච්චනවාද? පෞද්ගලික සමාගම් එක්ක ගිවිසුම් ගහගෙනයි ආණ්ඩුව මේවා නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා පුච්චන්න නියම කරන්න පුළුවන් කම නැහැ ඒගොල්ලන්ගේ නිෂ්පාදන. ඒ නිසා අනිවාර්යයෙන්ම එයාට සිද්ධ වෙනවා දේශීය වෙළඳපොළ අල්ලගන්න. ඉතින් මේකේ ඇත්ත වශයෙන්ම දුම්කල වෙළඳ සමාගම්, මධ්‍යසාර වෙළඳ සමාගම් සහ කුඩු ව්‍යාපාරිකයෝ පැහැදිලිවම මේ පසුබිමේ ඉන්නවා. ගංජා කියන්නේ ඇත්ත වශයෙන්ම තවදුරටත් විෂමද්‍රව්‍යයක්. අපි අමතක නොකළ යුතුයි 2022-23 වසරවල පැවතුණු මහජන උද්ඝෝෂය. මහජන උද්ඝෝෂණ ව්‍යාපාර අමතක නොකළ යුතුයි. ඒ මහජන උද්ඝෝෂණ ව්‍යාපාර ලක්ෂ ගණනින් මිනිස්සු පාරට බහැලා අරගල කළේ ප්‍රධානතම කාරණාව ආර්ථික ප්‍රශ්නය. ආර්ථික අර්බුදය. මූලික වශයෙන් මේ මහජනතාවට උහුලාගත නොහැකි ආකාරයේ ජීවන බරක් මේ වගේ කරුණු මුල් කරගෙන. නමුත් වත්මන් රජය බලයට පත්වීමේදී ඉදිරිපත් වුණු ප්‍රධානම කරුණ තමයි ආර්ථික ප්‍රශ්නය. ඒක තමයි අංක 1. ඒ එක්කම එන සහගාමී ප්‍රශ්නය තමයි දූෂණ විරෝධී වැඩසටහන. හොරකමට, දූෂණයට එරෙහිව, දරිද්‍රතාවයට එරෙහිව තමයි සටනට බැස්සේ. නමුත් අවාසනාවට ඒ මූලික කරුණු අමතක වෙන ස්වරූපයක් අපට පේනවා. දැන් මේ විවිධ විදිහේ අලුත් දැන් මේ ගංජා ප්‍රවර්ධන වැඩසටහන්, සම ඍෂි විවාහ පිළිබඳ උද්‍යෝගයේ සහ උනන්දුව, ඒ වගේම තව දුරටත් ඉදිරිපත් වුණා ඔය පාසල් දරුවන්ගේ විනය හදන්න ඕන, පාසල් දරුවන්ගේ විනය හදන්න ඕන කියලා විනය විනාශ කරන වැඩපිළිවෙලකට අත ගහලා තියෙනවා ආණ්ඩුව. ඉතින් මේ වගේ අනවශ්‍ය ප්‍රශ්නත් එක්ක මිනිසුන්ගේ කලකිරීම වැඩි වෙනවා. ඇත්තෙන්ම අවශ්‍ය කරන්නේ මේ ජීවන බර අඩු කිරීම. ගොවියාට, දේශීය ගොවියාට සහන සැලසීම. විදේශ වලින් ආනයනය කිරීම නවත්තන්න. ප්‍රධාන වශයෙන්ම ආහාර ද්‍රව්‍ය, හාල් ඇතුළු, සහල් ඇතුළු, එළවලු, ඖෂධ ජාති, ඒ කියන්නේ දේශීය වශයෙන් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් අනන්ත දේවල් අපි පිටරටින් ගේනවා. එළවලු ගේනවා පිටරටින්. කවුපි ආදී ධාන්‍ය වර්ග ගේනවා පිටරටින්. මේක මොන අපරාධයක්ද? එපමණකුත් නෙමෙයි. අපිට තාම එළවලු, ඇට ටික, බීජ ටික නිෂ්පාදනය කරගන්න තාම බැරි වෙලා තියෙනවා. මේ ඔක්කොම විදේශ විනිමය වැය වෙන ප්‍රශ්න. ඒ නිසා විදුලිය බිල සම්බන්ධයෙන් ගත ක්‍රියාමාර්ගය ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වුණු ප්‍රමාණය වෙනුවෙයි අපි යෝජනා කළ ක්‍රමවේද 25%කට වැඩිය විදුලිය බිල අඩු කරන්න පුළුවන් ක්‍රමවේද මේ රටේ සිවිල් සංවිධාන ඉදිරිපත් කළා තියෙනවා. ආර්ථික දුෂ්කරතාවට සහනයක් සැලසීම තමයි මේ අයවැයෙන් සිදු කළ යුතු ප්‍රධානතම යුතුයකම වන්නේ. විපක්ෂයේ ඒකාබද්ධතාව ඒ ඇත්තන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් අත්‍යවශ්‍යම කාරණාවක් කියන බව ඇත්ත. නමුත් ඒ එක්කම අපි අගය කළ යුතුයි වර්තමාන රජය අනුගමනය කරන පාතාල විරෝධී, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග. පාතාලයට එරෙහිව, කුඩු මාෆියාවට එරෙහිව
අවංක උත්සාහයක යෙදෙන බව අපට පේනවා මීට පෙර සිදු වුණු සිදුවීම් එක සංසන්දනය කරන විට. ඒ නිසා අපි මොන තත්ත්වයක් යටතේ හෝ විපක්ෂයේ එකතු වෙනවා නම් එකතු වෙලා ඒ ඇත්තන්ගේ දේශපාලන සන්ධාන කටයුතු කරගෙන යනවා නම් ඒකට කවුරුත් වැරද්දක් කියන්න බෑ කාටවත්. ඒක ඒ ඇත්තන්ගේ යහපත පිණිස හේතු වන වැඩක්. හැබැයි මේ විපක්ෂයේ ඒකරාශී වීමට කරුණු සපයන්න එපා කියලා රජයේ වගකීම්වන්ට අපි දැනුම් දෙනවා කරුණාවෙන්. විපක්ෂයේ එකතු වෙන්නේ ජනතාවත් එක්ක නම් ජනතාවගේ පිළිකුලට භාජනය වන ක්‍රියා නොකළ යුතුයි. ජනතා අපේක්ෂා ඉටු කළ යුතුයි. ජනතාව ඉච්ඡා භංගත්වයට පත් වෙනකොට තමයි ජනතාවගේ අපේක්ෂා ඉටු නොවන තත්ත්වයන් යටතේ තමයි විපක්ෂයකට බලයක් තැනක් එන්නේ. ඉතින් ඒකට තැන හදන්නේ ඇත්ත වශයෙන්ම වත්මන් රජය. විපක්ෂයේ ඒකාබද්ධතාව ශක්තිමත් කරනවාද විපක්ෂයේ ඒකාබද්ධතාව දිය කළා හරිනවද කියන එක තීරණය වෙන්නේ වත්මන් රජයේ ක්‍රියාකාරීත්වය අනුව. ඒ නිසා බුද්ධිමත්ව දූරදර්ශීව මහජනතාවගේ මතයට ඇහුම්කන් දෙමින් ජනමතයට ඇහුම්කන් දෙමින් මහජනතාවත් එක්ක සාකච්ඡා කරමින් අදාළ වගකීම්යන් එක්ක සාකච්ඡා කරමින් ඉදිරියට යන්න. අත්නෝමතික නොවි විපක්ෂයේ බලය වැඩි වෙනවද තහවුරු වෙනවද සංවර්ධනය වෙනවද කියලා තීරණය කරන්නේ වත්මන් රජයේ බලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය.